මගේ කලෙක්ෂන් එකට අද අලුතෙන් මගේ දකුණු අත පැත්තේ තියෙන්නේ මට ඒ වීල් එක මම මේ ඇක්සල් එකට හයි කරගත්ත එක. අනිත් එක තමයි මේ ග්‍රැමෆෝන් එකක තියෙන වැදගත්ම කොටස මෙන්න මේ ගවන කියන එක. මේකෙන් තමයි මේ තැටිය විනාඩියකට කරකැවෙන්න ඕන නියමිත වට ප්‍රමාණයක් තියෙනවා. 78යි RPM revolution per minute. ඒ 78 කියන එක තීරණය කරගන්නේ අපි
ඊයකට පස්සෙත් ලොකු වැඩක් කරන්න තිබ්බේ නෑ මට. අර වීල් එක රිප්ලේස් කරා විතරයි. ක්ලීන් කරා විතරයි. පොඩ්ඩක් බැලන්ස් කරා මේක. මේ ගවන එක බැලන්ස් කරා පොඩ්ඩක්. ඒ ඇරෙන්න වෙන මොකුත් තිබ්බේ නෑ. දැන් මේකේ කේස් එකත් අපි රිපෙයාර් කරගමු. ඒක නම් ඉතින් ඩීටේල් අර රේඩියෝ එකක මම එක සැරයක් පෙන්නුවා නේද කේස් එකක් රිපෙයාර් කරන්න හැටි වුඩන් කේස් එකක්. ඒ විදියයි. මේකේ පොඩි වෙනසකට තියෙන්නේ මේ කවුරු හරි මේක ඉතින් කවුරුදු ගාණක් ගෙවල් වල තියෙන්නේ නැතිනේ. ඔය අවුරුද්දට එහෙම ඔය බඩු පේන්ට් කරනකොට මේවත් පේන්ට් කරනවා. ඉතින් දැන් මේකේ ගාලා තියෙනවා මේ වානිස් එකක්. අපි ගානේ ලී වල වානිෂ් ගානවා කියන්නේ වානිෂ් ගාලා. ඒකෙන් අර ඔරිජිනල් වානිෂ් තට්ටු කීපයක් තියෙනවා මේකේ. අර ඔරිජිනල් ලීය වැහිලම ගිහිල්ලා. දැන් මම පරිස්සමට ඒක සුද්ධ කරගත්තා. මේ ලීය මෙතනින් කැඩලා තියෙනවා. අපි ඒකට කෙමිෆික්ස් ගම් එක දාලා පැය 3-4ක් මම මේක ක්ලෑම්ප් කරලා තියලා මේ කලව ගත්තා. මම නම් පාවිච්චි කරන්නේ මේ විදිහේ වෝටර් බේස් ගම් එකක් ලී අලවන්න. මොකද මේකෙදි ලීයට ඩැමේජ් වෙන්නේ නැහැ. දැන් මේකයි ගැලවුණත් ගම් එකෙන් ගැලවෙනවා මිස ලීයේ පතුරු ගැලවිලා යන්නේ නැහැ. මේ ක්ලෑම්ප්ස් යූස් කරන්නේ මේක මයිගාව මේ ක්ලෑම්ප්ස් වගේක් තියෙන නිසා එහෙම නැත්නම් මේ වගේ එකට මේ ක්ලෑම්ප්ස්ම හොයන්න අවශ්‍ය නැහැ. පුළුවන් මේ ලී පතුරු දෙකක් තියලා අපිට පුළුවන් මේ තද කරන්න. තද කළා ලී පතුරු දෙකක් තියලා තද කරලා යට ගහන්න පුළුවන්. ලණුවක් දාලා අඹරලා ඒ විදිහටත් කරන්න පුළුවන්. දැන් අපි මේක ස්ටේන් කරගන්නවා. ස්ටේන් කරගන්නකොට මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ මේ වෝල්නට් ස්ටේන් එක මේ ඔයිල් බේස් එක. වෝටර් බේස් නෙමෙයි මේක ඔයිල් බේස් එක. එතකොට දැන් මේක තනිකරම තද කළු පහයක් එන්නේ මේකේ. අපි දැන් මේක විනාඩි 20ක් يعني පැය භාගයක් විතර සාමාන්‍ය එළියේ වේලෙන්න තියලා ඊට පස්සේ අපි මේකයි ටිනර් වලින් සෝදනවා. මම පෙන්නන්නම් ඒක මම හොයාගත්ත ඒ ක්‍රමේ ෂෝක් ක්‍රමයක් ඒක. හරිම පෙනුම ගන්න පුළුවන් මේ වෝල්නට් ඇපියරන්ස් එක. මොකද අපිට මෙහෙ නැහැ අපිට ඒ හරියම පෙනුම ගන්න ඩයි එකක්. මේකේදී එනවා ඒ ක්‍රමේ හරියටම බලන්න. දැන් මේක තනිකරම කළුයි. දැන් මේක තනිකරම වෙනස් වෙලා තියෙන්නේ. දැන් අපි මේ වේල ගත්ත එක විනාඩි 20ක් විතර අපි මේක ටිනර් එකකින් සුද්ධ කරගමු. ග්ලව්ස් පාවිච්චි කරන්න. කෙමිකල්ස් යූස් කරනකොට මාස්ක් එකක් පාවිච්චි කරන්න. ඒක මුලින් ඉඳලම පුරුදු වෙන්න. අපි දැන් මේ අර ගාගත්ත ස්ටේන් එක අපි පැය භාගයකට විනාඩි 30කට විතර පස්සේ අපි ඒක ටිනර් වලින් අයින් කරා. ටිනර් වලින් අයින් කරාම දැන් දැක්කනේ ගානට ලීයට උරාගෙන හරි පෙනුම ඇවිල්ලා තියෙනවා. ස්මූත් අපියරන්ස් එක. දැන් මම මේ වටෙත් ආයි බ්ලැක් කලර් පේන්ට් එක ගා ගන්නවා. මොකද ඒක ඔරිජිනලි වටේ බ්ලැක් ලයින් එකක් තිබිච්ච නිසා. ඒකෙදි මම වෝටර් බේස් එකක් යූස් කරේ. වෝල්නට් වෝටර් බේස් එක. ඒක හරි තදයි කළු පාටයි. ඒක මේකට ගැලපෙනවා. පොඩි පොඩි ඔය ලීක් කොට කෑල්ලක් කරන් සුද්ධ කරලා ගාලා නිකන් බලන්න නිකන් ඉන්නලාට එතකොට ඒකේ ක්‍රම අහුවෙනවා. දැන් අපි එතකොට මේ කොටස හදලා ඉවරයි. අපි කම්පෙයාර් කරලා බලමු කලින් එකත් එක්ක මොන වගේද කියලා. වෙනස පෙනේ ඔයගොල්ලන්ට. මේ පේන්නේ මගේ දකුණු අත පැත්තේ වාගේ දකුණු අත
හදලා ඉවරයි. ලස්සනයිනේ. පොඩි ගතියක් තියෙන. මේ එකක්වත් අලුතෙන් කෑලි දැම්මේ නෑ. එකම ඇණයක් අලුතෙන් දැම්මා. අර මේ කෝන් එක හයි වෙන මෙන්න මේ ආම් එකේ ඇණය දෙකෙන් එකයි තිබ්බේ. එකක් දැම්මා. ඒකත් ෆ්ලැට් ඇණනේ මේ වටෙන්නේ. ඒක හන්ද අර දැන්ට නෑ හොයාගන්න තිබ්බ මගේ ළඟ. මම මල් ඇණයක් තිබ්බා. ඒකේ හෙඩ් එක වැඩි කරන්නේ. මැදට තියුවම 78 කියලා ඒක ප්‍රෝග්‍රෑම් කියලා තියෙනවා. ඒකට ඇතරම නෙවෙයි. අපි ඉතින් පොඩ්ඩක් එහෙම හිට කළා. අපිට පුළුවන් ඒ ඩිස්ක් එක දුවන වේගය වෙනස් කරගන්න. සද්දේ හරියට එන විදියට. මේක වෙන මුකුත් නෙවෙයි. ඔය දැන් හයි කරන්නේ මම ඒක තමයි අර ඩිස්ක් එක දුවන ස්ටේජ් එක නවත්තන්න තද කරලා අල්ල ගන්න තියෙන ක්ලෑම්ප් එක. බ්‍රේක් එක. ඒක පොඩි ලෙදර් කොටසක් තියෙනවා. අරක හයි කරලා ලෙදර් කොටස ගෙවුනම ඕනනම් අලුතෙන් දාන්නත් පුළුවන්. ඒකෙන් තමයි අපි ස්ටේජ් එක නවත්තගන්නේ. මගේ අතින් පොඩි අතපසුවීමක් වුණා මේ ස්ටේජ් එකට මම වෙල්වට් රෙද්දක් දැම්ම ඒක වීඩියෝ කරන්න බැරි වුණා. මේ ස්ටේජ් එක මල් යකඩ මේක උඩ තියෙනවා වෙල්වට් ක්ලොත් එකක්. ඒක මම දැම්ම එක මට වීඩියෝ ගන්න බැරි වුණා. පස්සේ පෙන්නන්නම් කොළ පාට වෙල්වට් එකක්. මේක සවුන්ඩ් බොක්ස් එකට රිපෙයාර් කරන එක. සවුන්ඩ් බොක්ස් එක තමයි මේකේ තියෙන ප්‍රධානම කොටසක්. ඒකෙන් තමයි මේ සවුන්ඩ් රීප්‍රොඩක්ෂන් එක සිද්ධ වෙන්නේ. තැටියේ තියෙන කම්පන රටාව අඳුරගෙන ඒක සද්දි බවට පරිවර්තනය වෙන්නේ මෙන්න මේ කොටසෙන්. ඒකයි සවුන්ඩ් බොක්ස් කියලා මේකට කියන්නේ. මේකත් තනිකරම මෙකැනිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. මේ තියෙන එක ඩයග්‍රෑම් එක. මේ ඩයෆ්‍රෑම් එක කම්පණය වෙනවා අර නීඩල් එකත් එක්ක. නීඩල් එක හයි කරන හෝල්ඩර් එක තමයි මේ තියෙන්නේ. මේ ඇලුමිනියම් එක තිබ්බ ඔරිජිනල් ඩයෆ්‍රෑම් එක. ඒක පොඩ්ඩක් ඉරලා තිබ්බ මම ඒක පොඩ්ඩක් රිපෙයාර් කරගත්තා. ඊට ඒ ඩයෆ්‍රෑම් එක හොඳ මට්ටමේ තියෙනවා. මේක වැඩ කරේ නැත්නම් ඉතින් අපිට ඔරිජිනල් සවුන්ඩ් බොක්ස් එකක් මේකට හොයාගන්න වෙනවා. අපි දැනට මේක හදලා දාලා බලමු මේක වැඩ කරයි. මේකේ තියෙනවා මේ පේපර් බ්‍රිම් දෙකක්. ඒක ගැලවෙනකොට කැඩෙනවා. මම මේක කපාගත්තා කාඩ්බෝඩ් වලින්. ඇත්තට මේ කාඩ්බෝඩ් එක කියන්නේ A4 අර සර්ටිෆිකේට් print කරන පේපර් එකක් තමයි ඒකට ගැලපෙන්නේ. පොඩි බල්කි ගතියක් තියෙනවා සහ ඝනකමත් හරියටම ගැලපෙනවා. ඊට පස්සේ අපි ඒකත් අර විදිහට මේ වගේ ගම් එක දාලා අලව ගන්න. මොකද මේ ගම් එක පාවිච්චි කරන එකේ තියෙන හදිසිය අපිට වැරදිලා තිබ්බොත් ආයේ මේක පොඟවලා ගලවන්න පුළුවන්. ඩැමේජ් වෙන්නේ නැහැ.
අපි දැන් එතකොට මේ brim එක high කරලා sound box එකත් හදලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ සින්දුවක් අහන්න. මේක high කරා, කෝන් එක high කරා. අපි ළඟ තියෙනවා මගේ ගාව තියෙනවා මගේ කලෙක්ෂන් එකේ රුක්මනී දේවිගේ තැටියක්. අපි ඒකේ සින්දුවක් දැන් අහලා බලමු මේක high කරලා ඉවර වෙලා. මොන වගේ මට්ටමකට අහු වෙනවද කියලා. මේ ඩයෆ්‍රෑම් එකේ ඇනේ high කරාට පස්සේ මතක ඇතුලේ ටක් දාන්න. මොකද ඒ ভাইබ්‍රේෂන් එකත් එක්ක ඇනේ බුරුල් වෙනවා. මොකද මේ කම්පණය වෙන්නේ මේ පාටි මේකනේ මේක කම්පණය වෙන එක තමයි අර බටේ දිගේ අරගෙන ගිහිල්ලා කෝන් එකෙන් එළියට ගන්න කෝන් එක එතකොට ලවුඩ් ස්පීකර් එකක් විදියට වැඩ කරනවා. බේසික් ධ්වනි මූලධර්ම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. sound theories හරිම සරල ක්‍රම. ඉතින් ලෝකෙ තිබ්බ මුල්ම එන්ටර්ටේන්මන්ට් උපකරණනේ මේවා. සින්දුවක් අහන්න රෙකෝඩ් කරලා තියාගන්න තිබිච්ච මුල්ම අවස්ථාව. ඒකේ ටිකක් මුලින්ම තිබ්බ සිලින්ඩරයක් විදියට මේක හැදුවේ. ගබඩා කරන අපහසුතාවයන් සහ භාවිතයේ අපහසුතාවයන් නිසා ඒක තැටියක් ආකාරයට ඊට පස්සේ හැදුවා. අපි හිස්ටරි එකක් දවසක කතා කරමු. ග්‍රෑම්ෆෝන් හිස්ටරි එක, ටේප් රෙකෝඩර් හිස්ටරි එක, රේඩියෝ එකේ හිස්ටරි එක. හරි මේ පොඩි දූල පුතාලට හරි වැදගත් හිස්ටරි එක දැනගන්න එක. මේ කොහොමද මේ අපි අද මේ අතේ මේ මොබයිල් මේ වීඩියෝ එක බලන මොබයිල් ෆෝන් එක එන්න කොයිතරම් දුරක් මිනිස්සු මහන්සි වුණාද කියන එක. වෙල්වට් එකක් දැන් මම මට වීඩියෝ කරගන්න අමතක වුණා කියලා ඒ වෙල්වට් එක දාපු කොටස මේ ග්‍රෑම්ෆෝන් එක හදලා ඉවරයි. මෙදී අපි හදාගත්ත ග්‍රෑම්ෆෝන් එක. කරම්ක ලොක් කරලා තියෙන්නේ මෙතනින්. අපි මේක ඇරියාම පැටිය කරකැවෙන්න පටන් ගන්නවා. ඒක ස්පින් වෙන්න පටන් ගන්නවා. ඒක ඇරියට පස්සේ අපිට පුළුවන් අත් මේ කෝල් නම් මෙතනින් මේ විදිහට නවත්තන්න. යම්මා අපි දැන් වයිට් කරගෙන තියෙන්නේ. අපි ඊට පස්සේ මේක අපි රිලීස් කරා. දැන් ස්පින් වෙන්න පටන් ගත්තා. අපි normal ස්පීඩ් එකට එනකන් ඉඳලා අපි මේකේ sound box එක මේකට තියාගමු. සද්දය එනවා නේ.